ආයිබෝවන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාලමක් ඉදිකිරීම ගැන යළිත් කතා බහ ඇති වෙලා තියෙනවා. මං හිතන විදිහට ශ්‍රී ලංකාවේ රජයක් මෑත කාලීනව ගන්න නියමිත වැදගත්ම තීරණය. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ අනාගතය කොහොම වෙනවද කියලා තීරණය කරන තීරණය තමයි මේ පාලම සම්බන්ධ තීරණය. ඉතින් යළිත් වතාවක් වසර කිහිපයකට පස්සේ යළිත් වතාවක් මේ පාලම ගැන කතා බහ කරලියට ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහත්තයා කොළඹ තිබ්බ උත්සවයකදී සම්මන්ත්‍රණයකදී මේ ගැන කතා කරලා තියෙනවා. එහිදී ඔහු මේ පාලමේ වටිනාකම ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම ලංකාව සහ ශ්‍රී ලංකාව අතර තියෙන ඉතිහාසගත සම්බන්ධය අපි නිකන් නිමුන්නු වගේ රටවල් දෙකක් කියලා ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මේ මෙච්චර කාලයකට මෙච්චර ළඟ තිබිලා ඔබ දන්නවා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තියෙන කිලෝමීටර් 23ක වගේ දුරක්. ඉතින් මෙච්චරම ළඟ තිබිලත් මේ රටවල් දෙක අතර තවම සම්බන්ධයක් නැතිවීම ගැන ඔහු කනගාටුවටපත් වෙලා තියෙනවා. ඒ වගේම මේ පාලම ඉදිකිරීම සිද්ධ කළොත් ඒ හරහා දෙරටටම වාසියක් වෙනවා කියලා ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ සන්තෝෂ් ජා මහ කොමසාරිස්තුමාගේ මේ ප්‍රකාශයත් එක්ක ලංකාවේ දේශපාලන ලෝකය ඒ වගේම ලංකාවේ සමාජය කතා බහට ලක් වෙන කාරණයක් බවට මේ පාලම යලිත් වතාවක් පත් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක්ගේ අදහස් තමයි මේ පාලම මේ මෑත කාලීනව ඇති වෙච්ච කතාවක් කියලා. ඒ කතාව වැරදි. මේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරන පාලම දැන් දශක ගණනාවක් තිස්සේ කතා බහට ලක් වෙන ව්‍යාපෘතියක්. මෑත කාලීනව මේ ගැන කතා බහ මුලින්ම ඇති වෙන්නේ 2002 දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විදිහට කටයුතු කරපු කාලෙදී අපි දන්නවා ඒ කාලේ සාමග විසුමක් ක්‍රියාත්මක වුණා LTT ත්‍රස්තවාදී සංවිධානයත් එක්ක මේ කාලෙදී ලංකාවේ අගමැතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ අගමැති අතල් බිහාරි වජ්පායි මහත්තයා එවකට අගමැතිවරයා විදිහට හිටපු වජ්පායි මහත්තයා හම්බෙච්ච වෙලාවක තමයි මේ යෝජනාව මුලින්ම යොමු කරලා තියෙන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ පාලම හඳුන්වලා තියෙන්නේ හනුමාන් පාලම විදිහට. ඉතින් කොහොම හරි ඒ රජය වැඩි කාලයක් පවතින අවුරුදු දෙකකට ආසන්න කාලෙකින් රජය බිඳ වැටෙනවා. එතනින් පස්සේ යලිත් වතාවක් මේ පාලමේ කතාව මේ ඉන්දියාව සහ ලංකාව යා කරන පාලමේ කතාව යට යනවා. නැවත වතාවක් 2015 දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බවට පත් වෙන යහපාලන රජය යටතේ. එතකොට නැලිත් වතාවක් මේ පාලමේ කතාව කරලියට එනවා. එවර පාලමේ කතාව කරලියට ගේන්නේ ඉන්දියානු රජයේ මහා මාර්ග ඇමතිවරයා විදියට හිටපු නිතින් ගඩ්කාර් කියන ඇමතිවරයා තමයි මේ ගැන කතා කරන්නේ. ඔහු ආසියානු සංවර්ධන බැංකුවට ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරනවා මේ පාලම ඉදිකිරීම සම්බන්ධයෙන්. ඒවකට මතක විදියට ඩොලර් බිලියන 5ක් වගේ දැවැන්ත මුදලක් මේ පාලම සඳහා වියදම් කරන්න වෙනවා කියලා තමයි ඇස්ටිමේට් කරලා තිබ්බේ. හැබැයි ඒ වෙලාවේ ලංකාවේ හිටියේ මහා මාර්ග ඇමතිවරයා විදියට හිටියේ ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා කොහොම හරි එකඟතාවයකට එන්න හැකියාව ලැබෙන්නේ මේ පාලම ඉදිකිරීම සම්බන්ධයෙන්. එතකොට යලිත් වතාව 2018 දී විතර කතාවක් එනවා. මේක තනිකර පාලමක් විදියට නෙමේ පාලමක් ඒ වගේම මුහුද යටින් යන උමං විදිය එකතුවක් විදියට තමයි මේ මාර්ගය හදන්න වෙන්නේ. පිරිවැය අවම කරගෙන මේ මාර්ගය ඉදි කරනවා නම් තැනක පාලමක් විදියට යනවා, තැනක මුහුද යටින් යන උමගක් විදියට යනවා. මේ විදියට ඉදි කරන්න වෙනවා කියලා කතාවකුත් අපිට මාධ්‍යයෙන් 2018 වගේදී අහන්න හම්බ වෙනවා. ඒ වගේම මේ පාලම ඉදි කළා නම් මේ පාලම ඉදි කරා නම් සිද්ධ වෙන වාසි ගැන ලොකු කතා බහක් මේ 2018 වගේ කාලෙදී කියන්නේ කොරෝනා වලට කලින් අපිට අහන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම වෙළඳාම සම්බන්ධයෙන්, සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන්, සේවා නියුක්තිය එහෙම නැත්නම් රැකියාව සම්බන්ධයෙන් ලොකු වාසියක් වෙනවා. විශේෂයෙන් ප්‍රවාහන වියදම ලොකු අඩුවීමක් සිද්ධ වෙනවා. 50%කින් විතර ප්‍රවාහන වියදම අඩු වෙනවා. ඒ වගේම ලංකාවට සංචාරකයෝ වැඩිපුර ඉන්දියාවෙන් එන්න පුළුවන්. මේ වගේ කතා යනවා. ඉතින් කැම්පේන් එකක් ක්‍රියාත්මක වෙනවා මේ පාලමේ වාසි ගැන. කොහොම හරි එතනින් පස්සේ කොරෝනා ඇති වෙනවා. ඒ වගේම එතනින් පස්සේ මේ පාලමේ කතාවත් යට යනවා. යලිත් වතාවක් 2022 දී අනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සේ ඔහුත් එක්කෙන තවත් පැකේජ් එකක් විදියට එනවා මේ පාලමේ කතාව. එවර ඔහු මේ පාලම ගැන කතා කරන්නේ නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයාත් එක්ක දින දෙකක ඉන්දියානු සංචාරයකට ගියපු වෙලාවේ මේ ගැන කතා කරනවා. ඉන්දියානු රජය මේ ගැන කැමති වෙලා මේ සම්බන්ධයෙන් ශක්්‍යතා අධ්‍යයනය වාර්තාව හදන්න ඉන්දියාව බාර ගන්නවා. ඔවුන් 2024 මුල් කාලේදී මේ ශක්්‍යතා අධ්‍යයන වාර්තාව පටන් ගන්නවා. හැබැයි එතනින් පස්සේ 2024 අවුරුද්ද අවසන් භාගයේදී ලංකාවේ ආණ්ඩුව වෙනස් වෙනවා. ආණ්ඩුව වෙනස් වෙලා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා බලයටපත් වෙනවා. ඔබ දන්නවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා නායකත්වයෙන් දරන ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දැඩි ඉන්දියානු විරෝධී දේශපාලන ව්‍යාපාරයක් විදියට අතීතයේදී ක්‍රියාත්මක වෙච්ච ව්‍යාපාරයක්. ඉතින් ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපෘතීන් එතනම නතර වෙයි. මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති වලට විරුද්ධ දේවල් තමයි මේ වගේ ව්‍යාපෘතීන් කියලා. ඉතින් බලයටපත් වෙලා ටික කාලයක් යනකම් ලොකු සද්දයක් නැහැ මේ පාලම ගැන.
එතනින් පස්සේ ජනාධිපතිතුමා ඉන්දියාවේ සංචාරයකට යනවා. ඉන්දියාවත් එක්ක සම්බන්ධතා පුළුල් වෙනවා. හැබැයි මේ පාලම ගැන කතාවක් ලොකුවට එන්නේ නැහැ. හැබැයි 2025 අප්‍රේල් මාසයේදී ලංකාවේ විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහත්මයා පැහැදිලිවම ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකාව රජය විදියට මේ පාලම සම්බන්ධ යෝජනාවට කැමති නැහැ කියලා. ඒ වගේම ඔහු කියනවා පාලම විතරක් නෙමෙයි ඉන්දියාව අපිට යෝජනා කළා මේ රාමේශ්වරන් ධනුෂ්කොඩි ඉඳලා ලංකාවේ තලයි මන්නාරමට මේ පාලම ඉදි කරන්න. එතනින් පස්සේ මන්නාරමේ ඉඳන් ත්‍රිකුණාමලය දක්වා අධිවේගී මාර්ගයක් හදන්න. එතනින් පස්සේ ත්‍රිකුණාමලයේ බලශක්ති කේන්ද්‍රයක් බවට පත් කරන්න. මේක තමයි ඉන්දියාවේ සැලැස්ම විදියට ලංකාවට යෝජනා වෙලා තියෙන්නේ. එතෙන්දී ලංකාව එකඟ වෙනවා ත්‍රිකුණාමලයේ සිද්ධ කරන බලශක්ති ව්‍යාපෘතියට. හැබැයි පාලමටත් අධිවේගී මාර්ගයටත් ලංකාව රජයක් විදියට විරුද්ධයි කියලා කියන්නේ විජිත හේරත් ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා. අපි බලමු විජිත හේරත් ඇමතුමා ඔහුගේ වචන වලින්ම මොකද්ද කිව්වේ කියලා. මේක කියන්නේ ස්වර්ණ වාහිනියත් එක්ක තිබ්බ රතුහිර සංවාදයේ තමයි ඔහු ප්‍රකාශ කරන්නේ මේ කාරණේ. එතනින් පස්සෙත් ඔහු මේ කාරණය දැන් අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කරලා තියෙනවා. ඔය ගොඩක් අය කියනවානේ අපි ඉන්දියාවට යට වුණා පාව දුන්නා කියලා. ඔන්න අපි එහෙම කරපු තැන කලින් ආණ්ඩුව රනිල් වික්‍රමසිංහලගේ ආණ්ඩුව එහෙම එකඟ වෙලා හිටියේ ඉන්දියාව සහ ලංකාව පාලමකින් යා කරන්න. ওই රාමේශ්වරන් සහ අපේ මන්නාරම යා කරන්න. නමුත් අපි ඒකට එකඟුනේ නැහැ. අපි කිව්වා ඒක කරන්න බෑ. ඒ නිසා රජයක් විදියට එකඟ වෙච්ච ඒවා විතරයි අපි ඉස්සරහට ගෙනිච්චේ. ඔය කලින් තිබුණු යෝජනාව. ඒ පාලම විතරක් නෙමෙයි. පාර්ලිමේ ඉඳලා ත්‍රිකුණාමලයට යනකම් අධිවේගී පාරකුත් හදලා. ඇත්තටම ගත්තොත් එතනින් අර උතුර වෙන් වෙනවා. මේක දාපු ගමන් මේ ලයින් එක දිගටම යන්න. ඉතින් අපි කිව්වා ඒකට අපි එකක නැහැ. අපි ඒක කළේ නැහැ. ඒ කියන්නේ පාර්ලිමේන්ත අපි විරුද්ධ වෙලා තියෙනවා. මන්නාරම් ත්‍රිකුණාමලයේ අධිවේගී මාර්ගයටත් විරුද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක කාරණය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් අපිට ප්‍රශ්නය තමයි දැන් ලංකාවේ විදේශ කටයුතු ඇමතිවරයා කියන විදිහට මේ විදිහට ප්‍රතික්ෂේප කිරීමක් කළා නම් ඇයි යලිත් ලංකාවේ ඉන්න ඉන්දියානු මහ කොමසාරිස්තුමා ප්‍රසිද්ධියේ මේ ගැන කතා කරන්නේ? රජයක් විදිහට ප්‍රතික්ෂේප කරපු යෝජනාවක් ඇයි මහ කොමසාරිස්තුමා යලිත් සාකච්ඡාවට බඳුන් කරන්නේ? එතන අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද අපිට වර්තමාන ආණ්ඩුවේ ඇතම් ක්‍රියාමාර්ගات එක්ක කියන දේ නෙමෙයි වෙන්නේ, වෙන දේ නෙමෙයි කියන්නේ. ඒක හින්දා අපිට බලවත් ප්‍රශ්නයක්. ඇයි මේ කතාව යලිත් කරලියට ආවේ? අපිට කතාව පටන් ගත්තම කිව්වා මේ පාලම සම්බන්ධ තීරණය ලංකාව මෑත කාලිනව ගන්න වැදගත්ම තීරණය කියලා. මොකද මේ පාලම සම්බන්ධයෙන් හොඳ වගේම නරකත් කතා බහට ලක් වෙනවා. ධනාත්මක දේවල්, ඍණාත්මක දේවල් දෙකම කතා බහට ලක් වෙනවා. ඉතින් අපි හිතනවා අපි මේ දෙකම ගැන කතා කරන්න ඕනි කියලා. අපේ මතය ඔබට කියනට වඩා අපි කැමති මේක සාකච්ඡාව බවට පත් කරගන්න. මේ පාලම සම්බන්ධයෙන් තියෙන ඍණාත්මක මත තමයි මේ පාලම හරහා ලංකාවේ තියෙන ස්වාධීනත්වය නැති වෙනවා කියන එක. ඔබ දන්නවා ලංකාව ඓතිහාසිකව අවුරුදු දසදහස් ගණනක් තිස්සේ ලංකාව වෙනම රටක් විදියට තියෙන රටක්. ලංකාවට වැඩිම ආක්‍රමණ සිද්ධ වෙලා තියෙන ඉන්දියාවෙන්. හැබැයි ඉන්දියාවේ මොනතරම් ආක්‍රමණ සිද්ධ වුණත් කවදාවත් අපි සමස්ත රටක් විදියට ඉන්දියානු අධිරාජ්‍යයක කොටසක් බවට පත් වෙලා ඉඳලා නැහැ. අපි හැමදාම අපි ස්වාධීන රටක් විදියට හිටියා. අපිට ඉන්දියාවෙන් ගොඩක් දේවල් හම්බ වෙලා තියෙනවා. හැබැයි අපි හැම වෙලාවකම ඉන්දියාවෙන් වෙන් වෙච්ච අනන්‍ය වූ දේවල් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. අපේ භාෂාව ගත්තත් ඉන්දියාවට සමාන භාෂාවක් නෙමෙයි. ඒකට අපේ සංස්කෘතිය ගත්තත්, අපේ ආහාර රටාවන් ගත්තත්, අපේ ඇඳුම් පැළඳුම් ගත්තත් මේ හැම දෙයකින්ම අපි වෙනස් රටක් වෙනම රටක් විදියට ජීවත් වෙලා වෙනම රටක් විදියට අතීතේ ඉඳන් පැවතිලා තියෙනවා. ඒකට හේතුව විදියට ගොඩක් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ප්‍රවීණයන් කියන්නේ මේ ලංකාව භූමියෙන් ඉන්දියාවට සම්බන්ධ නොවීම. යම් හේතුවක් හින්දා ලංකාව භූමියෙන් ඉන්දියාවට සම්බන්ධ වෙලා තිබ්බනම් අද ලංකාව ඉන්දියාවේ කොටසක්, ඉන්දියානු මහා සංස්කෘතියේ කොටසක් බවට ලංකාව පත් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ භූමියෙන් සම්බන්ධ නොවීම හින්දා තමයි ශ්‍රී ලංකාව කියන ස්වාධීන ස්වෛරී රාජ්‍ය බිහි වෙලා තියෙන්නේ. මේ පාලමක් හැදුවොත් ඒ කාරණේ නැති වෙන්න පුළුවන්. ඒකෙන් අපේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවා. මොකද ඉන්දියාවත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ අපිට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවා. ඉන්දියාව කියන හමුදාව අතින් බලවත් රටක්, යුද ශක්තිය අතින් බලවත් රටක්. අපි එහෙම යුද ශක්තිය අතින් ප්‍රබල රටක් නෙමෙයි. ඉතින් ඒක අපිට අවාසිදායක වෙනවා. ඒ වගේම මේ පාලම හරහා ඉන්දියාවත් එක්ක සම්බන්ධ වුණොත් අපි ඉන්දියාවෙන් යැපෙන රටක් බවට පත්වීමේ අවස්ථාව වැඩි. දැන් ලංකාවේ ආනයන වලින් විශාල ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ ඉන්දියාවෙන්. ඒ වගේම ලංකාවට එන සංචාරකයන්ගෙන් විශාල ප්‍රමාණයක් එන්නේ ඉන්දියාවෙන්. ඉතින් මේ ප්‍රසන්ටේජ් එක තවත් වැඩි වුණොත් ඒක ලංකාවට අවාසි වෙනවා. මොකද යම් තැනකදී මේක නතර වුණොත්, ඒ කියන්නේ ලංකාවට සිද්ධ වෙන ආනයන නතර වුණොත්, ලංකාවට එන සංචාරකයන් නතර වුණොත් ලංකාවේ මේ කර්මාන්ත කඩා වැටලා ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්. ඒකින්ද අපි කිසිදු ශේෂ්ත්‍රයකදී සංචාරක වේවා, ආනයන වේවා, අපනයන වේවා කිසිදු ශේෂ්ත්‍රයකදී එක රටක් මත දැඩි ලෙස යැපීම නොකළ යුතුයි. ඒක තමයි අපේ මතය. ඉතින් එහෙම තත්ත්වයකටපත් වුණොත් ඒක දිගු කාලීනව අපිට අවශ්‍ය වෙනවා. ඒ හරහා ඒ රටට පුළුවන් වෙනවා ලංකාව පාලනය කරන්න.
දැන් ඉන්දියාවෙන් නම් ලංකාවට සංචාරක වෙන ප්‍රමාණයෙන් 150කට වැඩි එන්නේ. ලංකාවට කරන ආනයන වලින් වැඩි ප්‍රමාණයක් 150කට වැඩි එන්නේ ඉන්දියාවෙන් නම් ඉන්දියාවට පුළුවන් ඒ දේවල් ආයුධ කරගෙන අපේ ලංකාවේ දේශපාලනය හසුරුවන්න. එවැනි තත්ත්වයකට අපි පත්විය යුතු නැහැ කියලා හිතනවා. ඒතකොට මේ සම්බන්ධයෙන් තියෙන ධනාත්මක දේවල් ගත්තොත් අර මම කලින් කිව්වා වගේ පිරිවැය අඩු වෙනවා. එතකොට ලංකාවේ සිද්ධ වෙන නිෂ්පාදන ඉන්දියාවට තවත් පහසුවෙන් අපනයනය කළ හැකි වෙනවා. මොකද මේ වනකොට ලෝකයේ විශාලතම වෙළඳපොළ තමයි ඉන්දියාව. ඒ වගේම ලෝකයේ වේගයෙන්ම වර්ධනය වෙන ලෝකයේ වැඩියෙන්ම ක්‍රය ශක්තිය වැඩි වෙමින් තියෙන වෙළඳපොළ තමයි ඉන්දියානු වෙළඳපොළ. විශේෂයෙන් තමිල්නාඩු වෙළඳපොළ ගත්තොත් ලෝකයේ වේගයෙන්ම වර්ධනය වෙන වෙළඳපොළක් තමයි තමිල්නාඩුවේ තියෙන්නේ. ආර්ථිකය ගත්තත් ඒ විදිහයි. ඉතින් ඒ වයින් ප්‍රයෝජන ගන්න නම් ලංකාව ඉන්දියාවත් එක්ක සම්බන්ධ වෙන එක හොඳයි කියලා තමයි මේ සම්බන්ධයෙන් ධනාත්මක අදහස් දක්වන පිරිස් කියන්නේ. ඒ වගේම ඉන්දියාව තව නොබෝ දිනකින් ඒ කියන්නේ තව අවුරුදු කිහිපයක් යනකොට ලෝකයේ ප්‍රබලම ආර්ථිකයන් දෙකෙන් එකක් බවට පත් වෙනවා. දැන් ඔවුන් 4 වෙනි ස්ථානයේ ඉන්නේ. ඔවුන් තවත් ඉදිරියට ගිහිල්ලා නුදුරු දිනකදීම 3 වෙනි ස්ථානයටපත් වෙයි. එතනින් පස්සේ චීනය ලෝකයේ බලවත්ම ආර්ථිකය වෙනකොට 2 වෙනි ස්ථානයට ඉන්දියාවපත් වෙයි කියලා තමයි මේ වෙනකොට ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් පුරෝකථනවල සඳහන් වෙන්නේ. ඉතින් ලංකාව ආසන්නයේ ලෝකයේ බලවත් ආර්ථිකයක් තියෙනකොට ඒ ආර්ථිකයෙන් ප්‍රයෝජන ලංකාවට ගන්න නම් ඒ ආර්ථිකයත් එක්ක අප සම්බන්ධ විය යුතුයි කියන තර්කය මේ පාලම සම්බන්ධයෙන් පාලම ඉදිකල යුතුයයි අදහස් දක්වන පිරිස් කියනවා. ඉතින් ඒකින්ද අපි මේ පාලම සම්බන්ධයෙන් දකින ස්ථාවරය තමයි මේක හදවතින් විතරක් තීරණ ගන්න ඕනේ අවස්ථාවකුත් නෙමෙයි. ඒ කියන්නේ හදවතින් හැඟීම්බර වෙලා රට ජාතිය කියන හැඟීම් ඉස්සරහට දාගෙන විතරක් තීරණ අරගෙනත් බෑ. ඒ වගේම සංඛ්‍යාලේඛන දත්ත වාර්තා විතරක් පදනම් කරලා හදවත අමතක කරලා තීරණ ගන්නත් බෑ. මෙතන හදවත සහ බුද්ධිය සමබර කරගෙන ගන්න ඕනේ තීරණයක්. ඒකින්ද මේ සම්බන්ධයෙන් රට තුල පුළුල් කතිකාවතක් ඇති වෙන්න ඕනේ. නැත්නම් කොහේ හරි අස්සම් කරන රහස් ගිවිසුමකින් මේ දේවල් විසඳෙන්න හොඳ නැහැ. මේ සම්බන්ධයෙන් රටේ පුළුල් සංවාදයක් ඇති කරලා රටේ ජනතාවගේ විද්වතුන්ගේ අදහස් උදහස් අරගෙන මේ සම්බන්ධයෙන් තීරණ ගන්න රජයේ යොමු වෙන එක තමයි කළ යුත්තේ කියලා අපිට හිතනවා. නැතුව රහස් ගිවිසුම් හොර ගිවිසුම් හරහා වැඩ කටයුතු කරන එක නෙමෙයි රජයක් විදියට කරන්න ඕනේ.